සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ Sony YouTube channel එකත් එක්ක. මේ අද ගෙනාවා මේ මීට අවුරුදු 50කට 100කට විතර කලින් ලංකාවේ සින්දු අහන්න පාවිච්චි කරපු මේ තැටි දාන මේ මැෂින් එක. මේකට කියන්නේ ග්‍රැමෆෝන් කියලා තමයි මේකට කියන්නේ. මේ මම ඔයාලට මේ CD එකක් ප්ලේ කරලා පෙන්නන්නම්. බලන්න මේක කොහොමද වැඩ කරන්නේ කියලා. තව දෙයක් මේ එක CD එකකට තියෙන එක සින්දුවයි. බලන්න ඒ කාලේ කොච්චර සින්දුවක් අහන්න මිනිස්සු දුක් විඳලා තියෙනවද කියලා. ඒ කාලේ ඉතින් මේ වගේ එකක් තියෙනවා කියලා කියන්නේ ඒ ගමේ හොඳ සල්ලිකාරයෙක් තමයි. මේ අපි ගෙනාවේ මේ වලව්වකින් ගෙනාවේ මේ වීඩියෝ එක කරන්නම. ඔන්න දැන් අපි දාලා පෙන්නනවා එක. හොඳ බලන්න ඒක කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලාම මේක කරකවන්න ඕනේ මේ විදිහට. හරිද? ඊළඟට ඒක අතහැරලා මෙතන තියෙනවා මේ ලංකල වෙන්නන්නේ. මෙතන තියෙනවා ඉදි කටුවක් වගේ එකක්. ඒක මෙහෙම තැටියට තියන්න ඕනේ. හරි? දැන් මේකේ නම් පැහැදිලිව සින්දුව ඇහෙන්නේ නැහැ. මොකද මේක මේ තැටි හීරලා තියෙන හින්දා. ඒකින්ද මේ සින්දුව පැහැදිලිව ඇහෙන්නේ නැහැ. නමුත් තැටිය මේ වගේ හීරිච්ච නැති එකක් දැම්මොත් එහෙම මේක දැන් අහලම ගොඩාක් හීරලා තියෙන්නේ. මේ හොඳටම සින්දුව ඇහෙනවා. සාමාන්‍ය අපි ෆෝන් එකේ ප්ලේ කරන විදියට. දැන් මම මේක බලමු දාලා. මේ ඉදිකට ගන්නට හිටින්න ඕනේ නැත්තම් ඇහෙන්නේ නැහැ. හරි. ওই විදිහට තමයි සින්දුව ඇහෙන්නේ. මේ පැහැදිලි නෑ මේ තැටිය හීරලා හින්දා. එහෙනම් වීඩියෝ එක ෂෙයා කරගෙන ලයික් කරගෙන යන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.